විශේෂයෙන් අද දවසේ සාකච්ඡා කරන කාරණාව ගොඩාක් වැදගත් කාරණාවක්. සමහර වෙලාවට සමහර යම් ප්‍රශ්නවල හිර වෙලා ඉන්න හේතු වන කරුණක් වෙන්න පුළුවන් මේ කාරණාව. ඒ තමයි මේක විශේෂයෙන් අපි ආරම්භ කරමු එක විදිහකට. ඒ තමයි බුදුරජාණන් වහන්සේට තමන්ගේ අතින් වරදක් වෙලා තිබ්බොත්. සෑරජාණන් වහන්සේ නමකට වරදක් වෙලා තිබුණොත් ඒ නින්දාවට ඒ අපහසයට කොහොමද සමාව ගන්නේ කියලා. හරියට අද කාලේ ඉන්න මිනිසුන්ගෙන් තුනුරුවන්ට වැරදි වෙනවා. සහ සංසාරේ වැරදි නිසා මේ ජීවිතේ ගොඩාක් කරදර බාධා වලට මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා ඒකට සමාව ගන්නේ කොහොමද? නැත්නම් ඒකට ප්‍රතිකර්මයක් කොහොමද කරගන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. මේකට අපි ඉස්සල්ලාම උදාහරණ කතාවක් ඇසුරින් තේරුම් ගමු. මේක සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරුණාට පස්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ ඉතුරු වුණ ධාතුන් වහන්සේලා ඒක ඝන වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සියලුම ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා තිබුණේ. කියන්නේ එක ධාතුන් වහන්සේ නමයි. විසිරලා තිබ්බේ නැහැ. ඉතින් ඒක ඝන වුණ ධාතුන් වහන්සේ තැම්පත් කළා යොදුනක් උසට රත්තරණින් සෑරජාන් වහන්සේ කළේ. ඒ කියන්නේ එක්තරා මාණික්‍ය පාෂාණයක් අරගෙන ඒ මුළු පාෂාණයම රත්තරන් තහඩුවකින් වගේ වහනවා. ඊට පස්සේ මාණික්‍ය පාෂාණේ රන් තහඩුවෙන් වහලා රන් ගඩොලක් හදනවා. ඒ රන් ගඩොල් තියලා ඒ රත්තරන් අර ගඩොල් අතරට වක් කරනවා. වක් කරලා හොඳට මෙහෙම මදිනවා. ඒ විදිහට තමයි රන්සෑය හැදුවේ. ඊට පස්සේ මේ විදිහට සෑය හදනකොට එක පැත්තකට මේ වැඩ නතර කළා දැන් සෑයි. එක පැත්තක මේ ගඩොල් බඳින්නේ නැහැ. රහතන් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේ නමක් සෑය වන්දනා කරන්න යද්දී බාසුන්නරන් ඇහුවා මේ ඇයි දරුවනේ මේ අර සෑය අර පැත්ත බඳින්නේ නැති කියලා. ඊට පස්සේ කෝ ස්වාමීනි රත්තරන් මදි වුණානේ කියලා. ඊට පස්සේ කෝ එහෙනම් දරුවනේ මේ ওই තියෙන කටයුතු ලස්සනට පිළිවෙලට හොයාලා කරගන්න මම උත්සාහ කරන්නම් රත්තරන් ලැබෙන ක්‍රමයක්. මං ගමට යන්නම් කියලා රහතන් වහන්සේ ගමට ගිහිල්ලා මිනිසුන්ට දැනුවත් කළා. සෑයට රත්තරන් මදි වෙලා තිනවා පුළුවන් අයට පූජා කරගන්න පුළුවන් කියලා. එතකොට ඔය මම මේ කියන විස්තරේ ජටිල කතාව ධම්මපදයේ කතාවක මේක විස්තර වෙනවා. ජෝතික සිතානන්ගේ කතාවස්තුවේ විස්තර වෙනවා. ඊට පස්සේ දැන් එහෙම යනකොට ওই ගමේ එක තැනක තියෙනවා රත්තරන් වැඩ කරන තැන. මේ ස්වාමීන් වහන්සේ අර මිනිසුන්ට දැනුම් දීලා රන් වැඩ කරන තැන ගෙදරටත් වැඩියා. ඒකට ඒ කාලේ රහතන් වහන්සේලාත් ඒ සෑයේ කටයුතු වලදී මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. ඉතින් අද කාලේ සංඝයා සෑයක් හදනකොට ඒකට මැදිහත් වීම ගැන කවර කතාවද? ඊට පස්සේ මොකද වුනේ? අර ඒ රහතන් වහන්සේ ගෙදරට වඩින වෙලාවේ අර දෙන්න රණ්ඩු වෙලා. රත්තරන් වැඩ කරන මිනිස්සයයි එයාගේ නෝනයි රණ්ඩු වෙලා. රණ්ඩු වෙලා මේකි කොහොමද මේකෙන් පන්න ගන්න කියලා තරහයි දැන් ඉන්නවා. දැන් ඉස්සරහට වෙලා බැන අර මිනිස්සයා. ඉන්නකොටම රහතන් වහන්සේ වැඩියා. ඒ රහතන් වහන්සේ වැඩම කළාට පස්සේ ඊට පස්සේ මොකද ඔබ වහන්සේ මෙහි කියලා හෙව්වා. ඊට පස්සේ කිව්වා පින්වත මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සෑයට රත්තරන් මන් තියලා ඒකයි මම පොඩ්ඩක් පිරිස දැනුවත් කරගෙන යන්නේ කියලා. අනේ මේ ඔයහිලාගේ ශාස්ත්‍රුන් වහන්සේ දානවා වතුරට කියලා මේ එකපාරම කියවුණා. ඉතින් රහතන් වහන්සේ බිම් බලාගෙන ආපහු හැරිලා වඩිනකොටම මේ මිනිහයාට එකපාරම බය හිතුණා. මගේ අතින් මොකද්ද මේ කියුනේ කියලා. මේ මිනිහයා දුවගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා අනේ මට සමා වෙන්න මට තරහ ගියා. මම මේ ගෙදර ප්‍රශ්නයක ඉන්නේ. ඒ පිට මාර්ගයේ අතින් මහා බරපතල වචනයක් කියුණා නෙමෙයි කියලා. ඊට පස්සේ රහතන් වහන්සේ දේශනා කරන පින්වත දැන් මම නිසානේ ඔබට දැන් තරහ ගියේ.
මන් නිසා නම් ඔයාට අවුල ආවේ. ඔයා මටනේ බනින්න තිබ්බේ. ඔය නම් මට ගහන්න තිබ්බනේ. ඇයි ශාස්ත්‍රුන් වහන්සේ ඇඳගත්තේ මේකට? අනේ ස්වාමීන් වහන්සේ මට සමාව දෙන්න රාතන් වහන්සේ වදාලා මගෙන් නම් සමාව ඔබට ලැබුණා කිව්වා. මං සමාව දෙනවා කිව්වා. නමුත් ඔබ ප්‍රකාශය කළේ බුදුරජාණන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශය කරපු නිසා සමාව ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගෙන්. ස්වාමීනි මං ඒක කොහොමද කරන්න කිව්වා. ඊට පස්සේ ඔබ රත්තරන් කල දෙකක් හදන්න. ඒ රත්තරන් කල දෙක රත්තරන් මල් වලින් මේ පුරවන්න. පුරවලා ඔබ වතුරේ ගිලෙන්න. වතුරේ ගිරිලා තෙත් ඉසකේ තෙත් වස්ත්‍ර ඇතිව සෑය පැදකුණු කරලා සෑය ගැබේ ওই රත්තරන් මල් සහ රත්තරන් කල තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ විච්ච වැරද්දට සමාව ගන්න කිව්වා. ඊට පස්සේ මෙතුමා ඒ විදිහටම රත්තරන් කල දෙක හදලා රත්තරන් මල් හදන්න ගන්නකොට මෙයාට සමාව ගන්න හදිසි. එතකොට ගෙදර පුතාලා 3 දෙනෙක් ඉන්නවා. පුතාලට කිව්වා පුතේ වරෙල්ලා මේ මට උදව් කරපල්ලා බලාපංකෝ මගේ කට මේ සවුත් වුණානේ. මේ වැරදි වචනයක් කියුණා. ලොකු පුතා කිව්වා මේ අප්පච්චි ඔයා මේ කට තියෙන පළියට කතා කරලා වැඩ වරද්දාගෙන මේ දැන් දඟලන්න මට නම් බැවුවට උදව් වෙන්න. ඔයා නම් වැරද්ද කිව්වේ ඔයා කරන්න ඕක. දෙවෙනි පුතා කිව්වා තාත්තා වැරද්ද කරන්න ඔයා ඕක කරන්න. පොඩි පුතා කිව්වා අප්පච්චි මං උදව් වෙන්නම් ඔයාට කියලා. තාත්තා කරන හැම වැඩකටම එයා උදව් වුණා. රත්තරන් වැඩ කරනකොට ළඟට ආයුධ ගෙනත් දෙනවා. ඒවා මන්දින කටයුතු කරනවා. උදව් වුණා තාත්තගේ සමාව ගැනීමේ ප්‍රතිකර්මයට. ඔහු භාග්‍යවතුන් වහන්සේගේ රන්සෑයෙන් සමාව ගත්තා. පින්වතුනි මේ සමාව ගැනීමෙන් වෙන්නේ මෙන්න මෙහෙම එකක්. අර තමන්ගෙන් පිට වුණ වචනේට කර්ම එනවා. සමාව ගත්තොත් එහෙම ඒකට විසඳුමක් හම්බ වෙනවා. නැත්තම් මේ කර්ම විපාක දැන් ගොඩාක් මිනිස්සුන්ගේ කර්ම විපාකවලදී දැන් මේ බණ අපි කියාගෙන යනකොට දැන් අපි දැන් මේ වෙනකොට අපි ධර්මදේශනා කීයකින් විසඳුම් පැය භාගේ විසඳුම් කොච්චර කතා කරනවද? ඒකට සමහරවිට මෙච්චර විසඳුම් ගොඩක් තියෙද්දී ප්‍රශ්නේ තියෙන කෙනාට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. සමහරට මේ දේශනාව අහගන්න වෙන්නේ නැහැ. ඒ හරි උපදේශ ලැබෙන්නේ නැහැ. ඒක වෙන්නේ සංසාරේ එයා ඒ අර්බුදයට වැටෙන්න යම් කර්මයක් කළාද එයා ඒ ජීවිතේ සමාව ගන්න නැති කෙනෙක්. සමාව ගන්න කෙනෙක් නම් එයාගේ අතින් වැරද්දක් වුණා සමාව ගන්නවා. වැරද්දට කර්ම විපාක එනවා. සමාව ගැනීම නිසා උත්තරයක් එනවා එයාට. ඔන්න ඕක නිසා අද කාලේ මිනිසුන්ට උත්තර හම්බ වෙන්නේ නැත්තේ. ඒකයි කියන්නේ සමාව ගැනීම ජීවිතයට පුරුදු කරන්න. අනිත් එක තමයි අනිත් දුර්වලතාවය අර දැන් අපි තියෙනවානේ මේ මොකද්ද තරහා ගිහිල්ලා ඉන්න වෙලාවට කවුරු හරි ආවොත් එයත් පන්න කරන ගතිය. එතකොට ඔන්න ඕක සංස්කාරයක්. දැන් තරහා අමනාපේ යන්නේ වෙන දෙන්නෙක් අතර. ඊට පස්සේ අතරට දැන් ඒ අතරේ කවුරු හරි එනවා. ඒතකොට එයාට බැලලා පන්න ගන්නවා. ඔන්න ඔය සංස්කාරය. ඒතකොට ඒ වගේ අපි හිතන්න වටිනවා. ඒ තමයි මේක සසරට ගියොත් සමහරට දෙන්න දෙමල් රණ්ඩු වෙවි ඉන්නකොට මිදුලේ වැඩලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ නා අපේ සැර වචන යන්නේ බුදුරජාණන් වහන්සේට. මිදුලට වැඩලා ඉන්නේ රහතන් වහන්සේ නමක් නම් අපේ සැර වචන යන්නේ රහතන් වහන්සේට. ඉතින් ඒ නිසා වචනවල සැර ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොහු ආත්ම භාව 7ක් ඉපදිච්ච ගමන් අම්මා මේ දරුවා ගඟට දාලා තියෙනවා. එදා ඉඳලා අපේ ගෞතම බුද්ධ ශාසනය දක්වාම ආත්ම භාව 7ක් දරුවා ඉපදුනාට පස්සේ රෙදි කෑල්ලක හරි පෙට්ටියක හරි මොකක් හරි ඔතලා වතුරට දාලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වතුරට දාපන් කිව්වා. හැබැයි වතුරේදී මැරෙන්නේ නැහැ. එක්ක වතුරට දාලා මේ වතුරේ ගිලෙන්නේ පා වෙලා යනවා. පා වෙලා දරුවාට වතුර පෙවෙන්නේ. කවුරු හරි ගන්නවා එතකොට යාව. අරන් වෙන ගෙදරක තමයි හැදෙන්න වෙන්නේ. උරුමේ නැති වෙනවා. මව්පිය උරුමේ නැති වෙනවා යාට. වෙන තැනක හැදෙනවා. වෙන තැනක හැදෙනකොට හැදෙන්නේ පෝසත් තැනක.
ඒ පෝසත් වෙනවලින් කිසිම අඩුවක් මෙයාට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට රම් පූජා කරපු පෙම්බලෙන්. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු ගෙදරක ඉපදුණා. මේ ගෙදරේ සිටු කුමාරිකාවට ඉපදුනේ ඒ මහා සිටුවරු දන්නේ නැතුව හොර රහසේ. හොර සම්බන්ධයන් නිසා බරට දරුවා මේ කෙල්ල හැංගිලා කොහොම හරි දරුවා බිහි කරලා පෙට්ටියක දාලා කූඩේක දාලා දැම්ම ගඟට. ගඟේ ඒ පෙට්ටිය මේ ගහගෙන යනවා. ගඟ පල්ල දුප්පත් කාන්තාව දෙන්නේ රෙදි හොදා ඉන්නවා. එයාලා කියනවා අන්න මොකද්ද පෙට්ටියක් එනවා කිව්වා. ඊට පස්සේ දැක්කේ කෙනෙක් ඔන්න ඔය පෙට්ටිය මට ඊට පස්සේ අනිත් එක්කෙනෙක් ඕක ඇතුලේ මොනවා හරි තිබ්බොත් ඒක මට. දැන් අර මෙයාලා ගිහිල්ලා පෙට්ටිය ඇදලා ගත්තා ගන්නකොට දරුවේ. දැන් දරුවට රණ්ඩු වෙනවා. නඩු කියන්න ගියා. ඊට පස්සේ නඩුවේදීන් කිව්වා දෙන්න සාකච්ඡා කරගත්ත පරිදි පෙට්ටිය එක්කෙනෙකුට ඇතුලේ තියෙන දේ තව එක්කෙනෙකුට. ඒ කච්චාන මහරහතන් වහන්සේගේ දායක කියන්නේ කච්චාන මහරහතන් වහන්සේ පිණ්ඩපාත වඩින ගමක ගෑනු කෙනෙකුට තමයි දරුවව අයිති උනේ. දැන් ඒ ගෙදර දරුවා හදනවා. අර ඉපදිච්ච ගමම දරුවා නාවන්න නැතුව මේ කාලයක් ගිය නිසා ඒ දරුවගේ කොණ්ඩේ ඇලිලා. අර කොණ්ඩේ වෙන් වෙන්නේ හොඳට මේ සිනිදුව. කොණ්ඩේ ඇවිල්ලා මේ හැඩපළු ගෙතිලා කොණ්ඩේ හැදුනේ එතනින් පස්සේ පීරන්න බෑ. අන්න ඒ නිසායි කුමාරයාට ජටිල කියලා වැටුණා. කච්චාන මහරහතන් වහන්සේ ඒ ගෙදර පිණ්ඩපාතේ වඩිනකොට පොඩි දරුවා මෙච්චර හිටියේ දුවනවා පයින්නවා. ඊට පස්සේ ළඟට දොර ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා දාන බෙදනකොට පාත්‍රය ළඟට එනවා පොඩි එක්කෙනා. ඊට පස්සේ කච්චාන මහරහතන් වහන්සේ ඇහුවා උපාසිකාව මේ පොඩි දරු පැටියෙක්නේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඔව් මගේ පොඩි පැටියා. ඊට පස්සේ ඔය ලොකුනාම ඔබ වහන්සේ ළඟ මහාන කරන්න තමයි මං හිතන් ඉන්නේ කිව්වා. ඊට පස්සේ කො එහෙනම් පූජා කරන්න කියලා. අර පොඩි දරුවා පූජා කළා. ඊට පස්සේ එහෙනම් පැටියෝ මාත් එක්ක යන් කිව්වා ඇඟිල්ල එලිලා යනවා. ඊට පස්සේ කච්චාන මහරහතන් වහන්සේ මේ දරු පැටියා මේ ඒ ප්‍රදේශයේ ඉඳලා තක්ෂශිලාව කියන කරත්ත ගැලකින් ගෙනගෙන ගියා මේ තක්ෂශිලාවට. ගිහිල්ලා සිටු මැදුරකට හදාගන්න දුන්නා. හදාගන්න දුන්නට පස්සේ ඒ සිටු මැදුරේ දැන් මේ පොඩි එකනා දැන් ලොකු වෙනවා අවුරුද්දෙන් 12ක් 14ක්. ඊට පස්සේ ඒ ගෙදර කට්ටිය වෙළඳාම් කරන්නේ. එයාලට අවුරුදු 12ක් විතර ඉඳලා එකතු කරපු බඩු තියෙනවා වෙළඳපළට දාලා විකිනින්නේ බඩු. දවසක් මේ තරුණයා මේ පුතා ඒ බඩු විකුණන තැනට මේ දාලා කිව්ව පුතේ උඹ මෙතන හිටපන් පාඩු ඉන්න තියෙන්නේ මේ ලොකු දෙයක් කරන්නේ නැහැ ඉඳගෙන හිටපන් එහෙම මිනිස්සු එන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඇවිල්ලා මොන හරි බඩුවක් ඇහුවොත් හැම බඩුවකම ගාන ගහලා තියෙන කිමිල ගණන්. කියලා ඔහු ගිහිල්ලා මේ ගියාට පස්සේ දිවිවරු ඒ පළාතේ දිවිවරු මොහුගේ පුණ්‍ය සංස්කාරය විසින් මෙහෙවන ලදුව මිනිසුන්ට හිත් පහල කළා අරතන යන්නේන ඔක්කොටම අර බඩු ගන්න. හැන්දෑ වෙනකොට ඔක්කොම ඉවරයි. අවුරුදු 12ක් එකතු කරපු බඩු. එහෙනම් බලන්නකො කඩේක වෙලෙහෙනදාම් කරද්දී මේ කර්ම විපාක බලපාන හැටි. ඊට පස්සේ මේ සිරිතුමා එනකොට બોලේ මේ උඹ මොකද්ද මේ කලේ කෝ බඩු ටික කියලා කිව්වා. ඊට පස්සේ කෝ වික්ක කියලා මෙන්න සල්ලි. පීට්ටියකින් එකයි කහවණු. ඊට පස්සේ අර කොල්ලා තුරුළු කරගෙන මොනේ ඉඹලා මගේ පැටියා කියලා සතුටට ඊට පස්සේ කොල්ලා මේ තරුණ වියට ආවට පස්සේ තමන්ගේ දුවම විවාහ කරලා දීලා ගෙදරක් හැදුවා මහසිරිතුමාම. තමන්ගේ දුව විවාහ කරලා උත්සවය අරන් ඒ අලුත් ගෙදර පදිංචියට යනකොට ඒ ගෙදර දොරකඩට අඩිය තියෙනකොටම ජටිල කුමාරයා ඒ ගෙදර පිටිපස්සෙන් පොළොව පලාගෙන රත්තරන් කන්දක් මතුවලා තියෙනවා. මේවා ඉතින් අද කාලේ මිනිස්සුන් නම් හිතකින්වත් හිතන්න බෑ. රන් කන්දක් පහළ වුණා කියන. බුදුවරුන්ට රත්තරම් සෑයට රත්තරම් පූජා කරපු පින්බලෙට. ඉතින් සුවසේ මේ වැඩෙනවා පුතාලම 3 දෙනා. ඊට පස්සේ ජටිල සිටුතුමා තව
දැන් කච්චාන මහරහතන් වහන්සේට අර දරුවා දුන්නේ මහාන කරන්නනේ. නමුත් කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ ගොඩාක් අභිඥා ශක්තිය තියෙන මහරහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ දන්නවා කොයි කාලෙටද මෙයාගේ පැවිද්ද කියන එක සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ නිසා තමයි අර සිටුමැදුරට දුන්නේ. ආයේ කච්චාන මහරහතන් වහන්සේ ආයේ ළමයා බලන්න ගියේ. ඊට පස්සේ දරුවා බාර දුන්නේ මේ සිටුතුමනි මගේ දායක දරුවෙක්. සුදුසු වයසේදී සුදුසු තීරණයක් ගනි ඔබ ළඟ දරුවෙක් වගේ හදාගන්න කියලා. රහතන් වහන්සේට ගෞරවයෙන් තමයි සිටුමැදුරේ හදාගත්තේ. දැන් විවාහ වුණා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. සමාන සිටුපවුල් එක හිතවත් වුණා. ඊට පස්සේ මෙයාට අවසානයේ පැවිදි වෙන එක හිතට ආවා. ඔන්න අවසානයේ තමයි මහාන වෙන්න හිතුනේ. ඒකට බැලුවා මේ ගෙදර ප්‍රධානියා කරන්නේ කවුද? මේ දියමන්ති රේඛාවක් තියෙන උදැල්ලක් අරගෙන ලොකු පුතාට කිව්වා පුතේ අනාර රං මේ අපේ නිදහනෙන් රත්තරන් කුට්ටියක් කඩාගෙන වරින් කියලා. එයා උදැල්ල ගහනවා කළු ගලකට මේ පොඩි උදැල්ලකින් ගහනකොට විසි වෙන්නේ ඒ වගේ. රත්තරන් කඩන්න බෑ. දෙවෙනි පුතාටත් එහෙම. තුන්වෙනි පුතාට දුන්නාට පස්සේ තුන්වෙනි පුතා උදැල්ල උසලා ගැහුවා මැටි ටිකකට ගැහුවා වගේ රත්තරන් කෑල්ලක් කෙලිලා ආවා. අර කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ දරුවෝ 3 දෙනාමයි මේ ජීවිතේ දරුවෝ 3 දෙනා. අර පොඩි පුතා රත්තරන් වැඩ කරනට උදව් වුණා. එයාට උරුමයි. ආන පින්කමකට උදව් කිරීමේ තියෙන ආනිසංස. පින්කමකට උදව් කිරීමේ තියෙන ආනිසංස. ඒ කියන්නේ ප්‍රධානියාගේ පින්බලයට වස්තුව උපදිනවා උරුමයකාරයනවා උදව් කරපු අය. කවුරු හරි පිනක් දහමක් කරනකොට ඒවට උදව් කරන්න. ඒවට අයින් ගන්න නැතුව. උඹලා නම් බාරගත්තේ උඹලම කරපල්ලා කියලා නැතුව. දැන් කටින කාලට කටිනට උදව් කරන්න පුළුවන්. ඒකට මේ පිනේ කොටස් කරුව වෙනවා. අනුන් උපද්දවන ධනෙ Tamanට උරුමේ ලැබෙනවා. ඊට පස්සේ තාත්තා කිව්වා මේ පුතේ මේ වස්තුවේ උරුමේ තියෙන්නේ මේ පොඩි පුතාට. පොඩි පුතාගෙන් අහලා කරන වැඩක් උඹලා කරපල්ලා කිව්වා. පොඩි පුතා ප්‍රධානියක් කෙරේවා. ඔයාලම දන්නේ නැද්ද අපේ සමහර අපේ ගෙවල් වල ගෙදර ප්‍රධානියෙක් අනිවාර්යෙන් ඉන්නවා පින්බලෙන්. සමහර වෙලාවට අපේ ගම්වල ඉස්සර තිබ්බා. දැන් නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒ භෝග හදනකොට ඉස්සෙල්ලාම හදන්න දෙන්නේ එක්කෙනෙකුට. එයාගේ අත්ගුණේ තියෙනවා කියලා. එයාගේ අතින් තමයි ඉස්සෙල්ලාම හදන්නේ. අත්ගුණේ තියෙනවා කියලා. වැඩකට එයා ප්‍රධාන මුල් කරනවා. වැඩ අල්ලනවා කියලා. එයාගේ අතින් තමයි ඉස්සෙල්ලාම වැඩේ පටන් ගන්න. ඉතින් ඒ නිසා තමන්ගේ ගෙදර අත්ගුණේ තියෙන්නේ කාටද කියලා හඳුනාගෙන එයා යටතේ ඉන්න. එයාගෙන් මේ අහලා කරන්න, එයාගෙන් උපදෙස් ගන්න. අත්ගුණේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ විදිහට පැවිදි වෙලා ඊට පස්සේ අරහත්ත්වයටපත් වුණා. මේ රහතන් ජටිල මහරහතන් වහන්සේ. ඉතින් මම ওই කතාව කියවගෙන යද්දි ජෝතික සිටුතුමාගේ කතාව ජෝතික සිටුතුමාගේ කතාවේ තමයි උග තියෙන්නේ. අපි පොළොන්නරුවේ ඉදිවෙමින් පවතින සෑරජාන් වහන්සේගේ තුම්පේ සවරල්ලේ ධාතු ගර්භයේ මාණික්‍ය පූජාව දවසේ ජෝතික සිටුතුමාගේ මාණික්‍ය පූජාව ගැන කතා කළා. ඒ කතාව තුලයි ওই ජටිල සිටුතුමාගේ කතාව තියෙන්නේ. ධම්මපද 26 වෙනි පොතේ මහමෙවුනාවේ පරිවර්තනවල මේ පොතේ තියෙනවා. නැත්නම් ධම්මපදේ බ්‍රාහ්මණ වර්ගයේ 26 වෙනි වර්ගයේ ඔබට මේ පොත් වහන්සේගේ කියවන්න පුළුවන්. හරි. දැන් අපි ගමුකෝ. එතකොට බුදුරජාන් වහන්සේට තමන්ගේ අතින් උපවාදයක් වෙලා තියෙනවා නම් සමාව ගන්න හැටි. එතකොට ඍජුවම දැන් ඔය එක පුතෙක් මේ මට කිව්වා මේ පුතා කැම්පස් එකේ ඉන්න කාලේ හරියට බුදුරජාන් වහන්සේට දොස් කියලා තිනවා. බුදුරජාන් වහන්සේගේ ශාරීරිය ගැන එහෙම. පස්සේ බණ අහනකොට එයාව පිච්චෙනවරක මතක් වෙවි. ඊට පස්සේ ඒ දරුවා මට ඇවිල්ලා කිව්වා මේ මට හිතට වද දෙනවා කියලා. ඊට පස්සේ මම ඒ ළමයාට ඔය මේ බණ කතාව කියලා කිව්වා පුතේ බුදුරජාන් වහන්සේට දැන තමන්ගේ අතින් වරදක් වෙලා තියෙනවා නම් තෙත් හිසකේ කියන්නේ තෙත් හිසකේ තෙත් වස්ත්‍ර පිටින් සෑමලුවකට
ගොඩ වෙලා පූජාවක් තියනවා කියන්නේ ඒ කියන්නේ එයාට අසුබයක් වෙලා. කියන්නේ මල ගෙදරක තමයි හිසකේ තෙත් කරගන්නේ ඉස්සර සංස්කෘතියේ. කියන්නේ මගේ අතින් වරදක් වුණා කියන එක තමයි ඒකෙන් පිළිබිඹු කරන්නේ. මං කව දරුවෝ ඔයා ගිහිල්ලා අත් දෙකට හොඳට මල් අරගෙන මේ බසවක් කොළමේ වැවේ එබෙන්න. ගිහිල්ලා නාලා ඒ තෙත් ඇඟ පිහින් නැතුව ඒ තෙත් වස්ත්‍ර පිටින්ම ඊට පස්සේ මල් දෝතක් අරගෙන මහසෑය වටේ පැදකුණු කරලා මල් පූජා කරලා තමන්ගෙන් වෙච්ච වැරදි කියලා සමාව ගන්න කියලා. ඒක ඇත්තට මේක තමයි ක්‍රමය. හරියටම තමන් කියන්නේ සැක නෙවෙයි තමන් බුදුරජාන් වහන්සේම අරමුණු කරගෙන බැන්නලා තියෙනවා නම් දොස් කියලා තියෙනවා නම් තෙත් හිසකේ ඇතුව එක කරන්න වෙනවා. ගඩොල් පූජාවකට නම් බැනලා තියෙන්නේ තෙත් හිසකේ තෙත් වස්ත්‍ර ඇතුව එහෙම නැත්නම් ගලන දාඩිය සහිතව ඒ ගඩොල් ලොරි වලින් බාලා ගඩොල් පූජා කරලා දෝෂේ කියපු තැනටම ඒ නිමිත් අරගෙනම සමාව ගන්න ඕන. දැන් රත්තරන් මුල් කරගෙනනේ උපවාදෙ මෙහුගෙන් උනේ රත්තරන් පූජා කරලම තමයි සමාව ගත්තේ. ඒ වගේ. දැන් බද්දා කාපිලානියට ඔක උනානේ බද්දා කාපිලානි මහත්යත් එක්ක රණ්ඩු වෙච්ච වෙලාවක පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩියා. ඉතින් ඒ කාන්තාවට තරහා ගියා. ගිහිල්ලා එනවා මෙතන කියලා ළඟ තිබ්බ මැටි ටිකක් අරන් දැම්ම පාත්‍රෙට යනවා කියලා. අර මිනිහත් එක්ක තිබ්බ රණ්ඩුව පස්සේ බුදුරජාණන් වහන්සේ පිටින් ඇව්වා. ඊට පස්සේ එයාට එකපාරම මොකද්ද වුණා අයියෝ මම මොකද්ද මේ කළේ කියලා ඉක්මනට සමාවෙන්න ස්වාමීනි සමාවෙන්න කියලා සමාව අරන් වෙන්න වැටිලා මට සමාව දෙන්න මේ ගෙදර ප්‍රශ්න ස්වාමීන් වහන්සේ කියලා මේ පාත්‍රය අරන් පාත්‍රේ හොදලා සුවඳ වතුරෙන් හොදලා රස කිරිබතක් හදලා කිරිබත පූජා කළා වස්ත්‍රයකින් වහලා මේ සමාව ගත්තා දානි පූජා කළා. මෙයා ඊළඟ ජීවිතේ ඉපදුනා ඉපදිලා ලස්සන කුමාරිකාවක් කසාද බැඳලා ගෙදරට යනකොට ගෙදර කක්ක ගඳ එනවා. අසූචි ගඳයි කිට්ටු වෙන්න බෑ. අර කොල්ලා ආ ගාම ආපු වාහනේම යවුවා ඵල යන්න මෙහි ගන්ධසාරේ බෑ කියලා. ආයෙ කසාදයක් කළා දුන්නා ඒකෙමුත් යවුවා. අර පාත්‍රයට අසූචි දාපු නිසා මේ කුණු මඩ දාපු නිසා. ඊට පස්සේ අවසානයේ මෙයාට ඔක්කොම එපා වෙලා මෙයා මොකද කළේ මෙයාගේ සම්පූර්ණ කනකර මෙයාට හිතුණා කනකර එකතු කරලා ඒ කනකර වලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ගඩොලක් හැදුවා. කොල්ල ගඩොල පූජා කළා නිල් මානෙල් පූජා කළා වැඳලා සමාව ගත්තා. සංසාරේ මගින් වරදක් වෙලා තියෙනවා නම් කාට හරි බුද්ධ රත්නෙට ධර්ම රත්නෙට සංඝ රත්නෙට මට සමාව වෙන්න කියලා. ඊට පස්සේ ඒ වැඳලා නැගිටිනකොටම ඉස්සෙල්ලාම කසාද බැඳපු කෙනාට අර කෙල්ල මතක් වුණා. පව් ඒ කෙල්ල අහිංසකයි. ඉතින් ඒ කෙල්ලගෙන් ඉතින් ඔය ගඳ ප්‍රශ්නේ මිසක්ක වෙන කිසිම වරදක් වෙලා නැහැ. දැන් ඉතින් හිතෙන් විඳව නැති පව් ගෙන්න ගමු කියලා. සෙන්ට්‍රල් නාවල හරි ගන්න බැරියයි කියලා. ඊට පස්සේ මේ ඒ ගෑන ළමයට පණිවිඩයක් ඊට පස්සේ කිව්වා නේ මට කසාදේ කියා ගන්න තරම් දැන් ශක්තියක් නැහැ. කන කර මොකෝවත් නැහැ මේ මං දැන් අසරණ වෙලා ඉන්නේ කිව්වා. පණිවිඩයෙන් කිව්වා එහෙම ගැටලුවක් නැහැ කියලා ආභරණ එව්වා. සුවඳ කලවලින් නාවල ආභරණ පළඳලා පළවෙනි ස්වාමියා ළඟට ගෙනිලා ගෙදෙට්ට අඩිය තියෙනකොටම මුළු ගෙදරම නිල් මානෙල්ම සුවඳ ආවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අරුබුදයට මුහුණ දුන්නේ බද්දා කාපිලානි. බද්දා කාපිලානි කියලා කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ගිහි කල පිප්පලි කුමාරයාගේ බිරිඳ එක ඇඳේ 12 අවුරුද්දක් බ්‍රහ්මචාරීව හිටියේ ඈ. මේ ජීවිතේ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා බද්දා කාපිලානි. ඒ බද්දා කාපිලානි රහත් මෙහෙණින් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ අරුබුදයක පටලැච්ච ගෑනු කෙනෙක්. නිසා සමාජයට මඟඵල නිවන් ලබන්න උනත් පින් තියන අය මේ ජීවිතේ ගොඩාක් කරදර වලට මුහුණ දීලා ඇති. ඉතින් ඒ නිසා සමාව ගන්නවා කියන එක කරගන්න ඕන. ගොඩාක් ওই චර්ම රෝග ඊළඟට හොරි දද කුෂ්ඨ වන ඊළඟ නොයෙක් පොතු කබර රෝග නැත්නම් කබර රෝග ආදී ගොඩාක් රෝග හටගන්න
ඊළඟට සුව කළ නොහැකි රෝග හටගන්න, අභූත චෝදනා මොන හොඳක් කළත් වැරද්දම නිතර කියන, ඊළඟට මානසික අසහනෙ නිතරම මානසික පීඩණයෙන් පසු වෙන රෝග ගොඩාක් හැදෙන්නේ උපවාද නිසා. ඒ වාගේ අය නිතර තුනුරුවන් කමා කර ගන්න ඕන. සෑමලු බෝමලු හොඳට සුද්ධ කරලා සුවඳ පැන් ඉහලා ඊළඟට මල් පහන් වලින් පුදලා සෑයේ බෝධිය ලස්සන කරලා මේ තෙරුවන් වන්දනා කරලා රතන සූත්‍ර ආදී තුනුරුවන්ගේ ගුණ කියලා අනන්ත සංසාරයේ පටන් බුතුම් බුද්ධ රත්නයේට මේක හොඳට මතක තියාගන්න. උතුම් බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට, ඊළඟට පසේ බුද්ධ රත්නයේට, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට, මහා ශ්‍රාවකයන් වහන්සේලාට, අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සෑ රජුන්ට, බෝ රජුන්ට, ප්‍රතිමා වහන්සේලාට මාගේ සිත කය වචන යන තුන් දොරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ වරදක් සිදු වී ඇත්තම් උතුම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා, ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා, සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා කියලා තෙරුවන් කමා කරගන්න ඕන. කොල්ලෙක් අධික මානසික අසහනෙන් අසපුවට ඇවිල්ලා ස්වාමීනි හිත තියාගන්න බෑ තරහ යනවා මෙහෙමයි කියලා විස්තර කියනකොට අපේ ස්වාමීන් වහන්සේලා ওই තෙරුවන් කමා කර ගැනීම ළමයට දීලා බෝමලු අතු ගාලා පුතේ බෝධිය ළඟ තෙරුවන් කමා කරගන්න කියලා. එදා ඉඳලා ඒ කොල්ලට තරහ එන්නේ බලන්න මේ ළමයාට අසහනෙ ආවේ ආර්ය උපවාදයන් නිසා. මන්නම් කියන්නේ හැම කෙනාම තෙරුවන් කමා කර ගැනීම පුරුදු කරගන්නවා. සෑම සිද්ධාස්ථානයකම තෙරුවන් කමා කරගන්නවා. ඇයි අපේ ගොඩාක් අයට ජීවිතේ වැරදිලා තියෙන්නේ මේ උතුම් අයට කරපු ගරහා. දැන් මේක මීට අවුරුදු 20කට 25කට කලින් මේ රූපවාහිනී නැත්නම් මාධ්‍යවල ගියා එක කාන්තාවක් අම්මයි දුවයි දෙන්න පාරේ යනකොට අම්මා වාහනයකට හැප්පිලා ඔළුව ගැලවිලා විසි වුණා. ඉතින් දුව ඔළුව අතේ තියාගෙන ටවුමේ අඬ දුවනවා අම්මගේ ඔළුව අරන්. ඊට කලින් දවසේ යාළගේ ඉස්සරහ පිට තිබ්බ බුදු පිළිමේ හිස කඩලා ඒ අම්මා පහුවදා තමන්ගේ හිස වෙන් වුණා. සුනාමියට මිනිස්සු මැරිලා අයින දිගේ මිනිස්සු මේ එකතු කරනකොට සමහර මිනිස්සුන්ගේ යටිපතුලේ බුද්ධ රූප කපලා තියෙනවා. මේ පච්ච කොටලා. සමහර අයගේ යට ඇඳුම් වල බුද්ධ රූප. සමහර අයගේ ශරීරවල බුද්ධ රූප කොටලා. ඉතින් අර මිනිය ගන්නකොට ඒක පේනවා. නිමිත්ත දුන්නා. ඉතින් එහෙම දේවල් වුණා. ඒ නිසා සෑයක දැන් මේ ජටිල සිටුතුමාට මේ ප්‍රශ්නේ ආවේ සෑයක් මුල් කරගෙන. චෛත්‍ය විහෙර විහාර හදනකොට ඒවට උපවාද කරනකොට කොහොම වෙයිද? කවේ කඳුවල මේ චෛත්‍ය තියෙනවා කියලා පහුගිය කාලේ මහා නින්දනීය විදියට ඔය අසූචි කටවල් තියෙන අය ගැරෙහුවේ. මේ මිනිසුන්ට කොයි ලෝකවල මේ කර්ම සකස් වෙයිද? මේ නිසා තමන් කොටස්කරුව වෙන්න එපා පින්වතුනි. ඒ නිසා වැරද්දකට සමාව ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ සංඝයා අපහසුතාවයකටපත් වුණා ඔය ජේතවනාරාමේ කිට්ටුව නිගණ්ඨයට ඉඩමක් දීලා කොසල් රජුරෝ. ඊට පස්සේ කොසල් රජුර නිවැරදි වුණේ ඉඩම යාළගෙන් අයින් කළා. ඒ ඉඩමෙම තමන්ම විහෙරක් හැදුවා. රහතන් වහන්සේලා වැඩ ඉන්න විහෙරක් හදලා සමාව ගත්තේ. ඒ නිසා තමන්ගෙන් වරදක් වෙලා තියෙනවනම් දැන් අපේ දුටුගැමුණු රජුරවන්ට හිතට හරියට නිතර මතක් වෙන දෙයක් වුණා. සංඝයාට නොදී මිරිස් කෑම. ඉතින් මේ කවුද අපේ දුටුගැමුණු රජුරෝ මිරිස් වැටිය පූජා කරන දවසේ ස්තූපේ ස්වාමීනි මේ ස්තූපෙට මිරිස් වැටි ස්තූපේ කියලා යොදමු. මං සංඝයාගෙන් සමාව ගන්නවා මිරිස් ව්‍යංජනයක් ඔබ වහන්සේලා නොදී වැළඳුවා. ඉතින් අර උතුම් කටයුත්තක් කළා ඒක අර සමාව ගන්න එකට මොහු කළා සමාව ගත්තා. හිතට ආයෙ වද දෙන්නේ. ඒ නිසා ලස්සන පූජාවක් තියලා බුදු ගුණ කියලා බුදුරජාණන් වහන්සේගේ ශරීරාංගවලට දොස් කියලා තියෙනවා නම් පිළිම වලට දොස් කියලා තියෙනවා නම් රතන සූත්‍රේ නැත්නම් බුදු ගුණ 100ක් බුදු ගුණ 1000 දැන් පින්මතු වෙන වන්දනා පොත ගත්තොත් බුදු ගුණ කොච්චර ලියලා තියෙනවද ලොකු ස්වාමීන් වහන්සේ. ඒකට ඒ වාගේ රුවන්වැලිසෑය වටේ වාගේ බුදු ගුණ 1000ක් කියා පැදකුණු කරලා තුනුරුවන්ගෙන් සමාව ගන්න. ඔය තමන්ට
කිසිම රස්සාවක් හරියන්නේ නැතුව එක එක පීඩනවල ඉන්න ළමයි ඉන්නවා. අභූත චෝදනාවට ලක් වෙන මිනිස්සු ඉන්නවා. චර්ම රෝග වලට ලක් වෙච්ච මිනිස්සු ඉන්නවා. මේ පින්කම් කරන්න සමාව ගන්න තුනුරුවන්ගේ. අපි සංසාරේ බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට මොකක් හරි වරදක් වෙලා තියෙනවා. ඊළඟට ගොඩක් අයට මේ එකම මතක් කරන්න ඕන එකක් තමයි ගොඩාක් අයට බුදුරජාණන් වහන්සේ දැක්කම නරක සිතිවිලි එනවා. මට අද ලියුමක් හම්බෙලා තිබ්බා 100 කෙනෙක්. ඒ 100ට ඒ කියන්නේ අවුරුදු 70ක විතර 100 කෙනෙක් බුදුන් වඳින්න බෑ කියනවා කුණුහරුප මතක් වෙනවා කියනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙන දැන් එක වෙලාව සාකච්ඡා කරන්නම් මන්දි. එකක් තෙරුවන් කමා කරගන්න ඕන ඕකෙදී. අනිත් එක තමයි එයාගේ හිතට බුදුරජාණන් වහන්සේට අකමැති යම්කිසි බලවේගයක් හිතට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද තරුණ කාලේ නොතිබුණ දෙයක් නේ ආවේ. ඒකට ඒ නිසා පිරිත් කියලා ඒවට ප්‍රතිකරම හොයාගන්නවා. ඒව ගැන අපි තව දවසක් කතා කරමු. නමුත් තෙරුවන් කමා කර ගැනීම ඒකට එක්තරා ප්‍රතිකර්මයක්. තෙරුවන් කමා කර ගැනීම. ඒ නිසා මේ වාගේ තමන්ගේ අතින් තුනුරුවන්ට වරදක් වෙලා තියෙනවා නම් සමාව ගන්න. මම නම් හිතනවා සියලු දෙනාම ඒ කියන්නේ අර තමන්ගේ අතින් ඍජුවම මතකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා, බෝධියට දොස් කිව්වා, සෑයට දොස් කිව්වා කියලා තෙත් වස්ත්‍ර ඇතුව, තෙත් ඉසකේ ඇතුව සමාව ගන්න ඕන. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි සැකේට කරන්න එපා. නැත්නම් ඒක ආයෙක රැල්ලකට යයි. නිකන් මේ මිනිස්සු නිකන් වතුර හලාගෙන 아무තු එකක් කරගනි. ඊට පස්සේ එහෙම නෙමෙයි. තමන්ගේ අතේ තෙත් වස්ත්‍ර තෙත් හිසකේ කියන්නේ අනුත්යගේ මොකද මුන්ට පිස්සුද මේ කියලා අර මුන්ට පිස්සුද කියන වචනේ ඇහෙන ක්‍රියාවක් ඒක. හරිනේ ඉතින් පිස්සු වෙන්නේ වචනේ කියලා තියෙන්නේ. ඒකේ අසුබ ලක්ෂණයක් විදිහට තමයි තෙත් හිසකේ තෙත් වස්ත්‍ර වලින් එන එක මේ කියන්නේ යාට වැරද්දක් වෙලා කියලා තමයි නිමිත්ත ඒකේ. ඒතකොට ඍජුවම වැරදි වෙලා තියෙනා එහෙම සමාව ගන්න ඕන. අනිත් අය තෙරුවන් කමා කරගන්න. අනන්ත සංසාරේ පටන් සිතින් කයින් වචනෙන් තුනුරුවන්ට වැරදි වෙලා තියෙනවා නම් කියලා සමාව ගන්න. එහෙනම් හොඳයි අද ඉතින් වැඩිපුරත් කතා කළා. ඉතාලියේ පදිංචි හංසී දෙල් පෙචිත්‍රා සහ චේතන විතානගේ දෙපළ තමයි 26 වෙනි දින හංසී මහත්මියගේ උපන්දිනේ මුල් කරගෙන මේ සිත ප්‍රාර්ථනා කරන්න. ඉතින් තුනුරුවන්ගේ අනන්ත අනුභවයේ නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා, ධර්මාවබෝධය කරන්න වාසනාව ලැබේවා. පවුලේ ජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. මිය පරලෝකීය ආච්චි අම්මලාට සහ සීයලාට පින් අනුමෝදන් වේවා. හංසී ඒ වගේම චේතන දෙපළට සහ එම පවුලේ එම දෙපළගේ අවුරුදු 3ක් වයස ඇති ටිෆනි විතානගේ පුංචි දියණියට නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, සත්පුරුෂ ඇසුර ලැබේවා, ධර්මාවබෝධයම ලැබේවා. ඔබ සියලු දෙනා නිවනින් නිවී සැනසෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.